ජීවමාන යේසුස් වහන්සේගේ නාමයෙන් මේ අසන්නා වූ හැම කෙනාම ඉතාමත්ම ආදරෙන් පිළිගන්නවා. මන්ද මේ ජීවමාන වචනය ප්‍රකාශ කරන්න බෙදාගන්න උන්වහන්සේ මට දුන්නා කරුණාව නිසා මම ප්‍රථම කොට උන්වහන්සේට ස්තුති කරනවා. මේ ප්‍රථම වතාවට මම මෙලෙස YouTube එක තුලින් උන්වහන්සේගේ වචනේ බෙදා ගන්නවා. ඉතින් උන්වහන්සේ මට කතා කළ චරිතය තමයි ශුද්ධ බයිබලයේ කාන්තාවක් ලෙස යාඥාව තුළින් බලවත් ජයග්‍රහණයක් අත්කරගත්තා වූ චරිතයක් ගැන තමයි මාද කතා කරන්න යන්නේ. ඒ තමයි කවුරුත් ශුද්ධ බයිබලය ගැන යම් පමණ දෙයක් දන්නා වූ හැම කෙනාම දන්නා වූ චරිතයක් තමයි මේ හන්නා කියන්නේ. හන්නා කියන්නේ එල්කානා කියන ඒ මනුෂ්‍යයාගේ භාර්යාවන් දෙදෙනෙක් හිටියා. ඒ භාර්යාවන් දෙදෙනෙක්ගෙන් එක්කෙනෙක් තමයි මේ හන්නා. අනිත් භාර්යාවගේ නම පෙනින්නා. ඉතින් පෙනින්නාට දරුවෝ හිටියා. හන්නාට දරුවෝ හිටියේ නැහැ. ඉතින් අද කාලේ අපිත් දන්නවා අපේ ජීවිතවලට සම්බන්ධ කරාම පොඩි අඩුපාඩුවක් තියෙනකොට මිනිස්යාගේ අපිට තියෙන ගැරහිලිකම් අපිට පහත් කරන හැටි ඕන තරම් ජීවිතයේ එකිනෙකා අත්දැකීම් ලබලා ඇති. ඉතින් ඒ වගේ තමයි භාර්යාවන් දෙදෙනෙක්ගේ එක්කෙනෙකුට දරුවෝ ඉන්නවා. අහන්නට දරුවෝ නැහැ. ඉතින් ගොඩාක් පහත් කරලා මේ පෙනින්නා හන්නට කතා කරා. නමුත් එල්කානා ගොඩාක් හන්නට ආදරේ. ඉතින් එල්කානා මේ සම්බන්ධව ශුද්ධ බයිබලයේ 1 සාමුවෙල් පොතේ 1 වෙනි පරිච්ඡේදයේ මේ හන්නා ගැනත් එල්කානා ගැනත් ඒ භාර්යාවන් දෙදෙනා ගැනත් සියලු කරුණු කාරණා දක්වලා තියෙනවා. ඉතින් මම මේ මොහොතේ 1 සාමුවෙල් පොතේ 1 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදයේ සිට මම පොඩ්ඩක් කියවන්නම්. ඔහුට භාර්යාවන් දෙදෙනෙක් වූවෝය. එක් තැනැත්තියගේ නම හන්නාය. අනෙක් තැනැත්තියගේ නම පෙනින්නාය. පෙනින්නාට දරුවෝ සිටියෝය. නමුත් හන්නාට දරුවෝ නොසිටියේය. ඉතින් නමුත් මේ එල්කානා හරිම භක්තිවන්තයි. හැම අවුරුද්දකම උන්වහන්සේට නමස්කාර කරන්න විශේෂ නමස්කාරයක් කරනවා. ඉතින් උන්වහන්සේට ගෞරව කරපු කෙනෙක්. හන්නත් දෙවියන් වහන්සේ විශ්වාස කරලා ඇදහිල්ලෙන් ගිය කෙනෙක්. ඉතින් එක් දවසක් දෙවියන් දේවස්ථානයේදී හන්නව ඉතාමත්ම අපහසුතාවයකට මේ පෙනින්නා පත් කරනවා. දරුවෝ නැති වඳකම කියලා ගොඩාක් පහත් කරලා කතා කරලා හන්නට උහුලගන්න බැරි තරම් දුකකට පත් වුණා. ඉතින් හන්නා ගොඩාක් දුකට පත් වෙලා කර කියා ගන්න දෙයක් නැති මොහොතක හන්න නමුත් දෙවියන් වහන්සේගේ පාද අල්ලගෙන මුළු හදවතම වැගිරුවා. අපිටත් අනන්තවත් මේ විදිහ අවස්ථාවලට මුහුණ දෙන්න සිදු වෙලා ඇති ජීවිතේ. උන්වහන්සේත් එක්ක යන ගමන තුල උන්වහන්සේ කියනනේ පීඩාවක් නැතුව මේ ගමන යන්න බෑ කියලා කවදාවත් කියලා නෑ. පීඩාවත් එක්ක තමයි අපි මේ ජේසුස්ත් එක්ක යන ගමන යන්නේ. ඉතින් උන්වහන්සේත් පීඩාවත් තුල තමයි ගිහිල්ලා කුරුසේදී උන්වහන්සේගේ ජීවිතේ පූජා කළේ අප වෙනුවෙන් අපේ පාපය වෙනුවෙන්. ඉතින් නමුත් උන්වහන්සේත් එක්ක යන ගමන අපිට ඉතාමත්ම සාර්ථකව යන්න පුළුවන්. මන්ද උන්වහන්සේ අපිත් එක්ක යනවා. උන්වහන්සේගේ කවදාවත් උඹ අත්හරින්නේ නැහැ, දාලා යන්නෙත් නැහැ කියලා. ඉතින් හන්නා මේ විදියට අඬන්න පටන් ගත්තා. ඊට පස්සේ එල්කානා කියන්නේ හරි ආදරේ එල්කානා හන්නට. එල්කානා ඉතින් කියනවා මේ 1 සාමුවෙල් පරිච්ඡේදයේ 1 වෙනි පරිච්ඡේදයේ තියෙනවා 7 වෙනි 8 වෙනි පදවල ඔහු අවුරුද්දේ සෙකලාය. ස්වාමින් වහන්සේගේ ගෘහයට ගිය ප්‍රස්තාවලදී ඒ තැනැත්ති එසේ ඈට තරහ ඉපදුවාය. කවුද මේ තරහ ඉපදුවේ? පෙනින්නා. ඒ නිසා ඈ කෑම නොකා අඬමින් සිටියා. හන්නා කෑමවත් කන්න බැහැනේ. ඉතින් එක ගෙදරක ඉන්න කෙනෙක් මෙහෙම කියද්දි ඉතින් තරහ ඉපදෙන්න හිතට රිදෙන වචන කිව්වා. ඉතින් මේ හන්නට කෑමවත් කන්න බෑ. එවිට ඇගේ පුරුෂයෝ එල්කානා ඈට කතා කොට හන්නා නුඹ අඬන්නේ මන්ද? නොකා සිටින්නේ මන්ද? නුඹේ සිත ශෝකව තිබෙන්නේ මක් නිසාද? මා පුත්‍රයන් 10 දෙනෙකුට වඩා නුඹට හොඳ නැද්දයි කීවේය. එල්කානා හැබැයි ගොඩක් ආදරේ හන්නට. එල්කානා ඉඳන් කියන උඹට පුත්‍රයෝ 10 දෙනෙකුට වැඩිය මම මදිද කියලා අහනවා. මම හොඳ නැද්ද කියලා අහනවා.
ඊට පස්සේ කොහොම හරි මේ හන්නගේ ආත්මය ඉතාමත්ම ශෝකයෙන් හිටියා. ශෝකයට පීඩාවට පත් වුණා. ඉතින් අපි වගේ කෙනෙක් ওই විදිහේ තත්ත්වයකට වැටුණොත් හිතන්න අපි මොනවද කරන්නේ? අපිට අර අනිත් එක්කෙනා ගැන ලොකු තරහක් එන්න පුළුවන්. අපිට ලොකු කේන්තියක් එන්න පුළුවන්. දුකත් එක්කම අපි මේ හන්න කරේ දුක විතරයි. හන්නගේ මේ සුද්ධ බයිබලයේ සඳහන් කරලා තියෙන. එයාගේ පීඩාව, එයාගේ දුක, එයාගේ කඳුල, අතුලාන්තර තුවාලය අපි දකිනවා. නමුත් අපිට කවුරු හරි කෙනෙක් පීඩා කරොත්, අපිට කවුරු හරි කෙනෙක් සමච්චල් කරොත්, අපිට කවුරු හරි කෙනෙක් පහත් කරලා කතා කරොත් අපිට මුලින්ම වෙන්නේ දුකට වැඩිය මං හිතනවා කේන්තිය කියලා. එයා ගැන කේන්තිය. නමුත් ඒක වැරදි. හන්න කරපු ක්‍රියාව හරි. මන්ද උන්වහන්සේ ධර්මිෂ්‍ය සමග සිටින තැනන් වහන්සේ. උන්වහන්සේ අපේ හදවත් දකින තැනන් වහන්සේ. උන්වහන්සේ අප වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කරන තැනන් වහන්සේ. ඉතින් හන්න කරේ මොනවාද? හඬමින් උන්වහන්සේ ඉදිරියේ ඇගේ ආත්මේ ශෝකයෙන් පීඩිත වූයේය. 10 වෙනි පදේ සඳහන් කර. ඇස් ස්වාමින් වහන්සේට යාඥා කරමින් අඬා සිටියාය. ඇ බාරයක් වුණා. උන්වහන්සේට බාරයක් වුණා. මොකද බාරය? සේනාවල ස්වාමින් වහන්සේ ඔබගේ මෙහෙකාරියගේ දුක සැබවින් බලා මා සිහි කර ඔබගේ මෙහෙකාරී මතක නැති නොකර ඔබගේ මෙහෙකාරිට පිරිමි දරුවෙක් දෙන සේක් නම් ඔහුගේ ජීවිතේ සෑමදාම ඔහු ස්වාමින් වහන්සේට දෙන්නෙමි. දැලි පිහියක්ද ඔහුගේ හිස පිටට නොපෙනෙන්නේයයි කීවාය. ලොකු බාරයක් වුණා. දැන් දරුවෝ නැති වඳ මවක් දරුවෙක් වෙනුවෙන් මේ විදිහට හඬමින් උන්වහන්සේ විශ්වාස කරමින් කළා වූ ලොකු බාරයක්. ඉතින් ලොකු ඇදහිල්ලක් තියෙන ලොකු විශ්වාසයක් තියෙන්න ඕනේ. එතකොට උන්වහන්සේ ඒ යාඥාව ඇහුවා. නමුත් ඒ දේවස්ථානයේ හිටියා පූජකෙක් ඒලී කියලා. ඒලී පූජකයා හිතුවේ දැන් මේ හන්න ඇඬුවට කෑගගා අපි නම් කෑගගා අඬනවනේ. හන්න මුමුණ දෙවියන් වහන්සේත් එක්ක කතා කරමින් මුමුණ එයාගේ දුක පීඩාව අභියස ගොඩාක් උන්වහන්සේ ඉදිරියේ එයාගේ හදවත වැగిරුවා. ඒලි හිතුවේ ඉතින් 12 පදේ කියන පදේ කියනවා ඇස් ස්වාමින් වහන්සේ ඉදිරියේ බොහෝ වේලා යාඥා කර. ඒලි ඇගේ මුඛේ දෙස බලා මක් නිසා දහන්නා තමාගේ සිත තුලේම කතා කළාය. ඇගේ තොල් පමණක් සෙලවුණේය. ඇගේ කටහඬ ඇසුනේ නැත. ඉන් නිසා ඒලි හිතුවේ මෙම හිමිට කරනකොට ඒලි හිතුවේ මෙයා මත් වෙලා කියලා. සමහරක් වෙලාවට පූජකයන්ටත් වරදිනවා. නමුත් දෙවියන් වහන්සේට කවදාවත් වරදින්නේ නැහැ. ඉතින් හන්න අඬලා කොමාරි කළා මාගේ ස්වාමිනී එසේ නොවේ මම ශෝක සිතක් ඇති ස්ත්‍රියක්ය. මුද්‍රික පානයටවත් සැරබීමට නොබීම ස්වාමින් වහන්සේ ඉදිරියේ මාගේ ආත්මය වැగిරුවේ. මොකද්ද කිව්වේ? හන්න දරුවෙක් ඉල්ලුවා. ඉතින් උන්වහන්සේ ඉදිරියේ යටහත් පහත් කමින් ඒ යාඥාව හදවතින්ම උන්වහන්සේට එසෙල්වේ උන්වහන්සේ දෙය කරන්න පුළුවන් කියන බලාපොරොත්තුව හන්න තුල තිබුණ නිසා. ඉතින් උන්වහන්සේ ඒ බාරය ඉෂ්ට කළා. ඒ යාඥාවට උත්තර දුන්නා. හන්නට ඊට පස්සේ ඒ පරිච්ඡේදයේම 20 වෙනි පදයේ තියෙනවා තවද අවුරුද්දක් යන තැනදී හන්නා ගර්භණීව පුත්‍රයෙක් වැදුවාය. මා ස්වාමින් වහන්සේගෙන් ඔහු ඉල්ලාගත් බැවින් කියා ඔහුට සාමුවෙල් යන නම තැබුවාය. මේ සාමුවෙල් කියන දරුවා හන්නට උන්වහන්සේ ලබා දුන්නා. ඉතින් හන්නගේ ලොකු අපිට හන්නගෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා. හන්න අනුන්ට උගන්වන්නවත් අනුන්ගේ තමන්ගේ වේදනාව අනුන් පස්සේ දාලා කෑ ගහන්නවත් තරහ ගන්නවත් ගියේ නැහැ. මන්ද හන්න කරේ උන්වහන්සේගේ පාදල්ලගෙන. අපේ ජීවිතේ නොයෙකුත් අවස්ථාවල ওই විද්‍ය අවස්ථාවන් වලට මුහුණ දෙන්නේ නැති තමන් නිර්දෝෂව සිටින අවස්ථාවලත් නපුරු කරන්නව අනන්තවත් ඇති. ඉතින් ඒ නපුරු කරන්න අය ගැන කලකිරෙන්න එපා. හන්නගේ පෙනින්න කරපු නපුරුකම් කොච්චරක් ඇද්ද? එකම ගෙදරක ඉන්නගෙන ඒ විදිහේ නපුරුකම් වලට හිත කොච්චර දෙන්නේ නැද්ද? උන්වහන්සේ සුද්ධ බයිබලයේ ගීතාවලියේ 37 පළවෙනි පදේ සඳහන් කරනවා නපුරු කරන්නන් ගැන කල නොකිරව
අධර්මිෂ්ඨකම් කරන්නන්ට ඊර්ෂ්‍යා නොකරව. දෙවෙනි පදය කියනවා. මක් නිසාද ඔහු තෘණමෙන් වහාම කපනු ලබන්නෝය. 6 වෙනි පදය කියනවා. උන්වහන්සේ තාගේ ධර්මිෂ්ඨකම එළියමෙන්ද තාගේ යුක්තිය මත්දහනමෙන්ම නික්මවන සේක. නපුරු කරන්නන් ගැන කලකිරෙන්න එපා. උන්වහන්සේ ඒගොල්ලන්ට උත්තර දෙයි. ඕගොල්ලෝ උත්තර දෙන්න යන්න එපා. උන්වහන්සේට බය වෙන්න. නපුරු කරන්නන්ට බය වෙන්නවත් මනුෂ්‍යයට කවදාවත් බය වෙන්න එපා. මන්ද උන්වහන්සේ අප මැද්දේ ක්‍රියා කරමින් උන්වහන්සේගේ පාද අල්ලගෙන උන්වහන්සේ අනුව යන්නෝ වෙන්න. ගීතවල 92:12 කියන ධර්මිෂ්ඨය තාල වෘක්ෂයෙන් සශ්‍රීක වන්නේය. ඉතින් ධර්මිෂ්ඨය තාල වෘක්ෂයෙන් ධර්මිෂ්ඨ වන්න. මොන පීඩාව ආවත් මොන ස්ටෝම් එක ආවත් කිසිම දෙයකට සැලෙන්න එපා. මොකද උන්වහන්සේ ධර්මිෂ්ඨය සමග සිටින තැනන් වහන්සේ. ඉතින් ඒ නිසා මම මේ කිව්වේ මිනිස්සයාට බය වෙන්න එපා. ධර්මිෂ්ඨකම් කරන්න දෙවියන් වහන්සේට බය වෙන්න. උන්වහන්සේ අපි නැගිටවනවා. ඔය කොලාට මේ පණිවිඩේ යමක් ඉගෙන ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ජේසුස් වහන්සේගේ කරුණාව තව තවත් ලැබේවා. ජේසුස් වහන්සේගේම පීඨයි.